සබරගමුවේ හරිත වනාන්තර අතර අතීතයේ බලය, අභිමානය සහ උරුමය නිහඬව කියා දෙන ස්ථානයක් තිබේ. ඒ තමයි මඩුවන් වෙල වලව්ව. 1878 වසරේ ඉදිකළ මෙම වලව්ව සිංහල රදල සම්ප්‍රදායේ විශිෂ්ට නිර්මාණයකි. අක්කර 20 පමණ භූමියක් පුරා විශාල ගස්වලින් වටවී ආරක්ෂාවට පවුරු 3කින් සුරක්ෂිත කර තිබුණි. මෙම වලව්වට ජීවය දුන්නේ මඩුවන් වෙල මහා දිසාවයි. මඩුවන් වෙල කළු කුමාරයා ලෙස හැඳින් වූ ඔහු තේජාන්විත, දැඩි, නීතිගරුක නායකයෙකි. ඉංග්‍රීසි පාලනය යටතේ නිලතල දරා සිටියද ඔහු සිංහල අනන්‍යතාවය රැකගත්තේය. වලව්ව තුල නඩුශාලා, ආයුධ ගබඩා, නැටුම් කාමර, බිලියඩ් කාමර සහ විශිෂ්ට කැටයම් කලාව දක්නට ලැබුණි. නිල් වීදුරු කවුළු, පිඟන්කටු සැරසිලි, රන් සහ මැණික් ලාංඡන අතීත සුකෝපභෝගී ජීවිතය පෙන්වයි. 1930 දී දිසාව මිය ගියද ඔහුගේ උරුමය අදත් ජීවමාන වේ. අද මඩුවන් වෙල වලව්ව සිංහල අභිමානයේ නිහඬ ඉතිහාස කතාවකි.